රටේ නායක එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්දියාව කරා ගමන් කොට තිබුණා. ඒ වගේම අමාත්‍යවරු ගණනාවක් මෙම ක්‍රිකට් තරගයේ නැරඹීම සඳහා ඉන්දියාවට ගොස් තිබුණා. මෙවැනි තත්ත්වයක් ඇතුලේ තමයි මෙම ක්‍රිකට් පාවා දීම සිදු වුණා යයි කියන මේ ආందోලන ප්‍රකාශ කොට තිබෙන්නේ. එය අපේ රටේ සියලු ජනතාවගේ හද කකියවන ආවේගයක් ඇති කරන ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා වහාම මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මේ පිළිබඳව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කළ යුතු තිබෙනවා. ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා අපි බල කර සිටිනවා. මේ වන විටත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකින් ගණනාවක් මේ පිළිබඳ අදහස් ඉදිරිපත් කොට තිබෙනවා. විශේෂයෙන් එක් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ප්‍රකාශ කොට තිබෙනවා මේ පිළිබඳ තියෙන ලියවිලි සත්‍ය තොරතුරු වහාම රට ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේම තවත් ක්‍රීඩකයෙක් ඉදිරිපත් කොට තිබෙනවා මැතිවරණ කාලයේදී එන සර්කස් පටන් අරගෙන ඇති බව තමයි මේ පෙන්눔 කරන්නේද කියන ප්‍රශ්නේ විමසා සිටිනවා. ඒ නිසා අප කියන්නේ රටේ ජනතාවගේ හද කකියවන මේ ප්‍රශ්නය පිළිබඳව ගැඹුරින් මේ ආණ්ඩුව රටේ ජනතාවට පිළිතුරු ලබා දී යුතු තිබෙනවා. පාවා දුන්නා නම් ඒ කවුද? කොහෙදද? මැදිහත් උනේ කවුද? මුදල් සංසරණුනේ කොහටද? ඒ සියල්ල රටට එළිදරව් කිරීම එවකට ක්‍රීඩා අමාත්‍ය ධූරයේ දරපු මහින්දානන්ද අලුත්ගමගේ වගකීම. ඔහුට තව දුරටත් මේ පිළිබඳ කිසිදු කරුණක් සංගවා සිටින්න. මේ පිළිබඳ කිසිදු කරුණක් යටිමට ගහන්න අයිතියක් නැහැ. ඒ නිසා වහාම මේ පිළිබඳ සියලු තොරතුරු රට ඉදිරිපත් කර යුතුයි. ආණ්ඩුව මේ පිළිබඳ විධිමත් විමර්ශනයක් වහාම ආරම්භ කළ යුතුයි.